චතුර්ථක චතුර්ථක වර්ග තුනයි එකක් පළමු චතුර්ථකය Q1 කියලා අපි ලකුණු හඳුන්වනවා. පළමු චතුර්ථකය මේක ගන්නේ දරුවෝ දත්ත ගානක් තියනවා කියලා හිතන්නකෝ. මොකක් හරි දත්ත ගානක් තියෙනවා. අපි දුමු 2 කොහොම දත්ත ටිකක් දෙනවා. ආරෝහණ පිළිවෙලට සකස් කරගත්තට පස්සේ කොහොම දත්ත ටිකක් තියෙනවා. මේක මුලින්ම අපි ආරෝහණ පිළිවෙලට හදා ගන්න ඕන. පළවෙනි ස්ටෙප් එක ඒක. මොකද්ද? ආරෝහණ පිළිවෙලට දත්ත ටික සකසා ගැනීම තමයි පළවෙනි ස්ටෙප් එක. ආරෝහණ පිළිවෙලට සකස් කරනවා. එතන පළමු චතුර්ථකය කියලා කියන්නේ දරුවෝ දත්ත ගාන තියෙනවනේ. මෙතන දත්ත කීයක් තියෙනවද? 5. දත්ත ගාන බෙදන්න ඕනේ 4. එකයට 4. හැමතිස්සෙම මතක් කරගන්න දත්ත ගාන. n කියන්නේ දත්ත ගාන. ඒ දත්ත ගාන 4ෙන් බෙදුනහම තමයි පළමු චතුර්ථකය එන්නේ. එහෙනම් මේක 4ෙන් බෙදුනහම කීයද? 5 4ෙන් බෙදුනහම කීයද? 1 දශම ගානක් නේද? 1 දශම ගානක් නෙන්නේ. ඔව්. 1.2 ගාන. එහෙනම් පළමුව එක නා තමයි පළමු චතුර්ථකය. මෙන්න මේක. ඒ කියන්නේ මේක තමයි 1 ගාන කියලා කියන්න. ඒ කියන්නේ ස්ථානයක් එන්නේ. ස්ථානය පළමු ස්ථානය වගේ එන්නේ. ඒ ස්ථානට අදාළ දත්තේ තමයි 2. එහෙනම් පළමු චතුර්ථකය වෙන්නේ 2. කියන්නේ ස්ථානය තමයි මෙතනින් එන්නේ. 1 කියන ස්ථානය පළමු ස්ථානය. නමුත් චතුර්ථකය විදිහට ගන්න ස්ථානය නෙමෙයි 2. දෙවන චතුර්ථකය කියලා කියන්නේ දෙවන චතුර්ථකය අපි ඒක Q2 කියලා හඳුන්වනවා. චතුර්ථක සාමාන්‍යයෙන් Q විදිහට තමයි අංකණය කරන්නේ. Q2 කියලා කියන්නේ n දත්ත ගාන වැඩි කරනවා 4ෙන් 2. පළවෙනි වැඩි කරේ 4ෙන් 1. දෙවෙනි එක වැඩි කරනවා 4ෙන් 2. එතකොට මොකද කරන්නේ? දත්ත තියෙනවා 5 බෙදන්න ඕනේ භාගෙන්. අය මෙතන 4ෙන් 2 කියන්නේ භාගෙනේ. භාගයෙන් බෙදනවා. එතකොට එනවා දරුවෝ කීයද? 2 ගානක් එනවා. 2.5ක් වගේ. ඒ තමයි ස්ථානේ එන්නේ. ස්ථාන තියෙන තැන. 2.5 කියන්නේ මෙන්න මේ අතර මැද වගේ නේද? මේ මැද වගේ එන්නේ. එතකොට අපි ගන්න 2. ඔව්. මේක ගන්න දාමනේ. මෙන්න මේ දෙක එකතු කරලා දෙකට බෙදලා ගන්න. ඔත්තේ ගානක් ආවොත් අපි කරන්නේ හැමතිස්සෙම එකක් එකතු කරලා දෙකට බෙදනවා. ඔත්තේ නම් මොකද කරන්නේ? හොඳට මතක තියාගන්න. ඔත්තේ නම් මොකද කරන්නේ? එකක් එකතු කරලා දෙකට බෙදනවා. එකක් එකතු කරලා දෙකට බෙදනවා. එහෙනම් මෙතනදී මොකද කරන්නේ? එකක් එකතු කරලා දෙකට බෙදනවා. මෙතනත් කරන්නේ එකක් එකතු කරලා අපි කරන්නේ හැමතිස්සෙම ඔත්තේ නම් අපි එකක් එකතු කරනවා කියලා මතක තියාගන්න. ඔත්තේ නම් එකක් එකතු කරනවා. ඉරට්ටේ නම් නිකම්ම දෙනවා. ඉරට්ටේ. ඔත්ති රට්ට කියන එක ඉතා වැදගත්. දැන් මෙතන තියෙන්නේ ඔත්තේ ප්‍රමාණයක්නේ. එහෙනම් මෙතන අපි එකක් එකතු කරනවා. එතකොට 6 බෙදීම 4 තමයි. අන්න එතකොට තමයි ගන්න පුළුවන්. ඔත්තේ නම් අපි සාමාන්‍ය එකක් එකතු කරනවා. මතක තියාගන්න. එකක් එකතු කරලා තමයි ගන්න 4. තේරෙන්නේ? පැහැදිලිද? එතකොට එක ගන්න මේ විදිහ. මේකත් එහෙම. ඔත්තේ නම් එකක් එකතු කරනවා. නැත්තම් බෙදෙන්නේ n එකක් එකතු කරලා 4ෙන් 2කින් ඒ කියන්නේ භාගයෙන් තමයි වෙන්නේ. මෙතන 6 බෙදන්න. මෙන්න මේ 6 තමයි බෙදන්නේ මේක. එතකොට 3 තමයි එන්නේ. ස්ථානය 3. ස්ථානය 3ට අදාළ Q2 කියන්නේ දෙවන චතුර්ථකය නම් මොකද්ද වෙන්නේ? තුන්වෙනියට තියෙන එක. තුන්වෙනියට තියෙන කවුද? 15. 15 තමයි වෙන්නේ. 15 තමයි වෙන්නේ. එතකොට පළමු චතුර්ථකයේ දෙවන චතුර්ථකය හොයන්නේ එහෙමයි. දැන් ඔත්තේ නම් n ධන එක ගන්නවා. ඉරට්ටේ නම් කෙලින්ම n දත්ත ගන්න. n කියන්නේ දත්ත ගන්න. ලියා ගන්න. දත්ත ගණන. දැන් මේ වගේ ඒවා සාමාන්‍යයෙන් එන්න ඉඩ තියෙනවා. දත්ත කීපයක් දීලා Q වන චතුර්ථකය හොයන්න. Q පළවෙනි චතුර්ථකය හොයන්න. එතකොට ඔයා පළවෙනි චතුර්ථකය හොයන්න කිව්වොත් දත්ත ගාන බලන ඔත්තේද ඉරට්ටේද කියලා බලලා ආරෝහණ පටිපාටියට ලියලා දත්ත ගාන ඔත්තේ නා එකක් එකතු කරලා 4ෙන් බෙදනවා. පළමු චතුර්ථකය හොයන්න කිව්වොත් 4ෙන් 1කින් වැඩි කරනවා. දෙවන චතුර්ථකය හොයන්න කිව්වොත් 4ෙන් 2කින් වැඩි කරනවා. right. මේක ලියා ගන්නකො. දැන් අපිට කියනවා තුන්වෙනි චතුර්ථකය හොයන්න කියලා. තුන්වෙනි චතුර්ථකය හොයන්න ආවොත් මොකද කරන්නේ? ඔත්තේ නම් මේක ලියා ගන්න. හරි. තුන්වෙනි චතුර්ථකය හොයන්න ආවොත් මොකද කරන්නේ? Q3 තුන්වෙනි චතුර්ථකය 3යි තියෙන්නේ.
තුන්වන චතුර්ථ. එතකොට කරන්න තියෙන පොඩි දෙයක් ඔත්තේ නම් n ධන 1. n ධන 1 ගන්න දත්ත ගාන ඔත්තේ නම් එකක් එකතු කරලා ගන්න. 4න් 3. වැඩි කරන්නේ 4න් 3. මෙතන කීයක් කියනවාද 5යි තියෙන්නේ දත්ත ඔක්කොම 5යි තියෙන්නේ. 5ට එකක් එකතු කරාම 6යි. 6යි. කීයක් දෙන්නේ? දෙවරක් 3යි දෙවරක් 2යි 9 බෙදපුවාම 4.0 ගාණක් එනවා. ඒ කියන්නේ 1 2 3 4. මෙන්න මෙයා තමයි ගන්න වෙන්නේ Q3. මොකද මෙතන චුට්ටක් වැඩි වි. දශම ගානකට වැඩි. එහෙනම් මේ තමයි ස්ථානේ. ඔය එන්නේ ස්ථානේ. එහෙනම් මොකද කරන්නේ? ඔය ස්ථානෙට අදාළ Q3 අපිට ලියන්න වෙනවා කීයද? 24යි. තව ප්‍රශ්න අහන්න පුළුවන් මේක. අන්තිම ප්‍රශ්න විදිහට අහන්න පුළුවන් අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය. එහෙම අහලා දිනා නේද? අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ දරුවෝ Q3න් Q1 අඩු කරන එක තමයි අන්තස් චතුර්ථක පරාසය. Q3න් Q1 අඩු කරන්න. Q3ට ආවේ 24නේ. 24න් Q1ට ආවේ 2නේ. ඕක අඩු කරන උත්තරේ ඒක තමයි අන්තස් චතුර්ථක පරාසය කියන්නේ. ඕක යහන්න පුළුවන් ඔච්චරයි තියරි තියෙන්නේ. අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය. දැන් අභ්‍යාසය බලුවත් ඔයාලට තේරෙයි. සාමාන්‍යයෙන් මේ චතුර්ථක නම් ලකුණු දෙකක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඕලෙලලත් ඇවිත් තියෙනවා ලකුණු දෙකක ප්‍රශ්නයක් විදිහට සාමාන්‍යයෙන් අර කෙටි ප්‍රශ්න 25 ලකුණු දෙකක ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. එන්න පුළුවන් නෙමෙයි ඇත්තටම එනවා. චතුර්ථක පොඩ්ඩක් බලාගෙන යන්න ලකුණු දෙකයි ඉතින් ගණන් හදලා අමාරුව තිබ්බොත් ක්ලාස් එකේදී අහන්න ඒ ටික. හරි නේද? ඒතර ස්ථානයේ දශම වලින් එන්නේ දශම වලින් ආවට අපිට ඊට වඩා වැඩි එක තමයි අපි ගන්න. පැහැදිලි නේද? රුට්ටක් වැඩි එක. තේරුණා නේද? හරි එහෙනම් මේක ලියා ගන්න.